හරි දවස් දෙකකට පස්සේනේ දෙකකට පස්සේ පොඩ්ඩක් පරක් වුණා මේ පහුගිය ටිකේ පොඩ්ඩක් වැඩ වගේක් වැටුණා. මේ වීඩියෝ එක දාගන්න බැරුණා කමන්නේ මේ ගණන් මම එකට දැම්මා. මේ ගණන් ටිකේම උත්තර මම දැන් දාන්නම් ඔයා ඒ ටික චෙක් කරගන්න. හරි. එතකොට සඳුදා ගාන මම මේ සඳුදා ගානේ උත්තර සඳුදා ගාන කියන්නේ කෙලින් මෙයා සීන් එකට වෙලාව නාස්ති කරන්න ඕනේ. මේ ඝන කාව්‍යයක් ගැන කියන්නේ නිකන් ඝනකයක් වගේ වෙනවා ගණන් ගන්න එපා. ඝන කාව්‍යයක් ගැන කියන්නේ මේ ඝන කාව්‍යයේ පැත්තක දිග 3යි කියනවා. පතුල සමජතුරස්‍රාකාරයි වේ. මේක පතුල සමජතුරස්‍රයක්. එතන මේ දෙපැත්තම 3යි ගානනේ. උස ඒ ගානේ කියලා තමයි කියන්නේ. රයිට්. ඉන්න මේක ලෝහ ඝන කාව්‍යයක්. මේ ලෝහ ඝන කාව්‍ය උණු කරලා හදනවලු අරය ආවෙච්ච ගෝල 7ක් හදනවා. අපිට කියනවා ගෝලකාරය R නම් R සමානයි 3a බෙදීම දෙවරක් ඝන මූල 11 බව පෙන්වන්නේ කියලා තමයි ගාන කියන්නේ. රයිට්. එතකොට වෙන්න ඕනේ මොකද්ද කියලා දන්නවා. මේක ලෝහ ඝන කාව්‍යයක් මේක උණු කරලා මේ ටික හදනවා. ඒ කියන්නේ ගාන කියන්නේ මේක උණු කරද්දී අපත ගියා මේක උණු කරලා මේවා හදද්දී අපත ගියා ඉතිරි වුණා නිකුත් කියන්නේ. එහෙනම් සිද්ධිය තමයි මේකේ පරිමාව කෙලින්ම ගෝල 7 පරිමාවට සමානයි. ඒක තමයි කරන්න තියෙන්නේ. රයිට්. අපි බලමු උත්තරේ. හරි. එතකොට සීන් එක මෙහෙම. ගෝල 7 පරිමාවෙන්නේ ගෝලයක පරිමාව දන්නවනේ 3න් 4යි 5r ඝනය. ඒක වැඩි කරන්න ඕනේ 7න්. මේ වගේ ගෝල 7ක්. ඒක සමාන කරන්න ඝන කාව්‍යයේ පරිමාවට ඝන කාව්‍යයේ පරිමාව දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස. රයිට්. r උත්තර කරමු. r ඝනයේ තියමු. රයිට්. මේ ටික මාර්ක් කරුද? නැත්නම් අපි මෙතන 7 දාගෙන ඉමු. රයිට්. 7 දාගෙන 3න් 4යි 5 කියන්නේ අපි දාමු 7 r ඝනය වැඩි කිරීම 7 සමානයි. එතන අපි ගමු 9යි a ඝනයක් කියලා. රයිට්. ඊට පස්සේ අපි r ඝනය තියාගමු. 9යි a ඝනය තියෙනවා. ඉරෙන් උඩට යනවා 3 වරක් 7 වැඩි කිරීම අය අපිට මේ බෙදීමයි අපිට දැම්මා. රයිට්. මේ පැත්තෙන් 4යි 22යි 7යි. 4යි 22යි 7යි. r ඝනය සමානයි කියලා එකක් තමයි දැන් ඉන්නේ. රයිට්. ඊට මදි මම මුලින් හදන්න. රයිට්. එතකොට මෙතන 4 කැපෙනවා. එනම් කැපෙන බවක් පේන්නේ නැහැ. කෙලින්ම දාමු. ඕනෙත් නෑ කපන්නේ. r ඝනය සමානයි 9 27යි a ඝනය බෙදීම 88. ඉතින්නා r නේ අපිට ඕනේ. මෙයාව අයින් කරමු. ඝන මූලය දාමු. දෙපැත්තටම. මේ පැත්තේ r සමානයි. මේ උගන්වනවනේ මේ කියලා දන්නවා හැමෝම. මේකට සෙට් වෙලා වැඩි සෙට් වෙලා ඉන්න අය දන්නවා. මේ උගන්වනව නෙමෙයි. නේද? උගන්වපු පාඩම් අරාමතක වෙන්න නොදී ගණන් හදනවා. ඒ බේසික් එක තමයි කරන්නේ. කවුරු හරි මේක බලලා මේ පාඩම ඉගෙන ගන්න try කරන්න එපා කියලා. නේද? බොරු වැඩන්නේ. ඉගෙන ගත්ත පාඩම් අරාමතක වෙන්න නොදී කරන වැඩේ නම් මෙතන වෙන්නේ. හරි. ඒතර 27 ඝන මූලය ඒ ඝනයේ ඝන මූලය ගමු. හරි. 27 ඝන මූලය ඔයා දන්නවා. 27 ඉන්නේ කවුරු තුන් පාරක් වැඩි වුණාමද? 3 පාරක් වැඩි වුණා. එහෙනම් 27 ඝන මූලය 3යි. ඒ ඝනයේ ඝන මූලය ඒව ගන්නවා ඔයා. 88 ලියන්න පුළුවන් ඔයාට 8 වරක් 11 කියලා. උඩට දැන් ඝන මූලය නෑ සුළු කරන්නේ. දැන් හරි. r සමානයි 8 ඝන මූලය දන්නවා 2යි. දෙනවා මේ 3යි. 8 ඝන මූලය 2යි. ඒ කියන්නේ 8 ලැබෙන්නේ 2 3 වතාවක් වුණා. 11 ඝන මූලය දන්නේ නැහැ. එහෙනම් ඒක අපි ෂේප් එකේ දාමු. ඔන්න ඔබ ගන්න බව පෙන්නන්න කිව්වේ. හරි සීන් එක. එහෙනම් ඔන්න ඕක තමයි උත්තරය. හරි. දැන් කියනවා
මේක ලඝු ගණක පාවිච්චි කරලා මේක මේ r ලගේ හොයන්න කියනවා දශම ස්ථාන එකකට පළමු දශම ස්ථානට හොයන්න කියනවා right දැන් ඉතින් සීන් එක මේක ඕනේ නැහැ මේක අයින් කරමු මේකට ලඝු දාලා r වෙන්න right සීන් එක එක්තරයි හරි එතකොට අපිට තිබුණේ මෙහෙම එකක් r සමානයි 3a බෙදීම දෙවරක් ඝනමූල 11 මේකට ලඝු දෙන්න. මේක ලඝු මේ පැත්තේ සෙට් එකටත් ලඝු 10 පාදේ දැම්ම. මේ පැත්තේ ලඝු 10 පාදේ දිගටම යනවා. මේ පැත්තේ මේගොල්ලන් වෙන වෙනම දෙන්න. මේක කියනවා මේ මොකද්ද? ඒ වලගේ පහක් වෙනවා කියලා. ඒ වලගේ පහක් වෙද්දී තමයි අපිට හොයන්න කියන්නේ. මේක ආදේශ කරන්නේ ඒ වෙනුවට පහ. එතකොට ඔයාලට එන්නේ ලඝු මම ආපහු ලියන්න මේක ආදේශ කරලා 3 වරක් 5 නේ. 3 වරක් 5 15යි යට දෙවරක් ඝනමූල 11යි 3යි 5යි වෙන වෙනම ගන්නත් පුළුවන් 15 ගන්නත් අවුලක් නැහැ 15 ගමු නේ ඔව් 15යි බෙදීමක් එහෙනම් අඩු කිරීම මෙතන සෙට් එකක් ඉඳලා වරණක් දාගමු ලඝු 10 පාදයට 2 ಗುಣ කිරීමට එකතු කිරීම ඝනමූලය කියන්නේ 3න් එක ඔයා දන්නවා 11 ඔන්න උදාහරණ ගන්න තුමාරකේ තුමාර 5 වෙනවා ඒ කියන්නේ ඒ වෙනුවට 5 දානනේ ඒතර 15යි 15 ලඝු දැම්මා බෙදීමට අඩු කිරීම දැම්මා මේකේ මේ දෙන්න අතර මේ සම්පූර්ණාගේ මෙයාගේ බෙදලා තියෙන නිසා වරණක් දාලා අපි අඩු කිරීම දානවා එතකොට දෙකේ ප්ලස් ගණකේ මෙතන ඝනමූලනේ 3යි 11 3යි කියන්නේ 3න් එකයි මෙතන 11 ඒක ගන්නවා යා 15 ලඝු බලන්න දැන් මට ලඝු පොතක් පාවිච්චි කරන්න බෑ මේ වෙලාවේ ඒ නිසා මම මේකේ උත්තරේ ලියාගත්තා අපි 15 ලඝු බලපුවා අපි දන්නවා මේක පටන් ගන්න 1.0 කියලා මේ පූර්ණ සංඛ්‍යා දෙකයි එහෙම නැත්නම් මේක විද්‍යාත්මකව ලිව්වොත් 1.5 වැඩි කිරීම 10 එක කියලා නෙන්නේ බල එකයි 15 ලඝු බලපුවාම යාට තියෙන්න ඕනි 1.7යි 6යි එකක් එතකොට මෙතන 1.0 කියලා අපි දාගත්තා අඩු කිරීම දෙකේ ලඝු නම් සාමාන්‍යයෙන් මතක ඇති වට නේද 0.30යි 10යි කියලා අපි කියන කතාවට කියනවා 0.3යි බිඳුවයි එකයි බිඳුව එකතු කිරීම 3න් එකයි 11යි ලඝු බලපුවාම යාට එන්න ඕනි 11 කියන්නේ පූර්ණ සංඛ්‍යා දෙකක් නිසා 1.0 කියලා තියාගමු එන්න ඕනි 34යි sorry ඉස්සතරයි නෙමෙයි බිඳුවයි 4යි 1යි 4 ඔන්නම සීන් එකක් තමයි බලන්න බෑ හද බේවත් උත්තර මෙතන කිසි වෙනසක් නැහැ නැවත නැවත කියන්නේ මේ උගන්නනවා නෙවෙයි නේද ඒක තේරෙන්න ඕනි උගන්නන මෙහෙම නෙවෙයිනේ මේ උගන්නපු පාඩම් වල ගණන් හදන එක කරා රයිට් මේක තුනේ බෙදමු යුක්ති කතාවක් නැහැ සාමාන්‍ය විදිහට බෙදමු මේකට එකට නැහැ 10ට 3යි 9 ගියාම එකක් ඉතිරි 14ට 4යි 12 ගියාම දෙකක් ඉතිරි 21ට 7යි 4ට 1යි 3ට 10ට නේ බලන්නේ ඊට පස්සේ 3යි එන්නේ අවුලක් නැහැ ඒක එහෙම තියෙනවා රයිට් මෙතෙන් දාර වැදගත් උත්තරේ විතරයි හදන විදිහ දන්නවා මේක දිහා බලාගෙන හදන්න පුරුදු වෙන්න බෑ හදපු එකක් හරි වැරදි බලා ගන්න නම් 1.1 7යි 6යි 1 අඩු කිරීම මේ දෙක එකතු කරලා ලියන්නේ මෙතන 1යි මෙතන 8යි මෙතන 4යි මෙතන 6යි මෙතන බිඳුවමයි දැන් සීන් එක r සමාන වෙනවා ප්‍රතිලඝු ගණකයට ඇන්ටිලොග් වලට මේක අඩු කරලා බිඳුවයි 16න් 8 අඩු කරමු මෙතන 6න් 4 අඩු කරමු මෙතන 11න් 6ක් අඩු කරමු එතන දැන් බිඳුව 5යි 2යි 8යි බිඳුව මේක ඔයා ප්‍රතිලඝු බලන්න එයාට ප්‍රතිලඝු බලපුවාම ඔයාට මේක හොයාගන්න පුළුවන් වෙන්නේ හරියටම 33 7 ඉලක්කම පෙන්නවා දශම තිබ්බා 10 බිඳුවෙනි බලය කියලා ලිව්වා මේ උගන්නනවා නෙමෙයි මම ආයෙ කියනවා 10 බිඳුවෙනි බලය නිසා උත්තරේ 3.3යි 7යි 4 3යි
අපිට කියන්නේ පූර්ණ සංඛ්‍යා දශම ස්ථාන එකකට පළමු දශම ස්ථානෙට. එහෙනම් ආසන්න වශයෙන් ගත්තොත් පළමු දශම ස්ථානයට මෙතන මේ ආසන්න වශයෙන් සමාන වෙනවා කියලා 3.7 මෙතන 4නේ කිලෝමීටර්. right 4යි සෙන්ටිමීටර්. හරි ඒක තමයි ප්‍රශ්නෙට උත්තරය. එහෙනම් වැඩේ ඉච්චරයි.